අමින්ද මහත්මයා දැන් මේ ඩිජිටල් කරණය රටකට කොයිතරම් වැදගත්ද? හරි. බොහොම ස්තුතියි. මම හිතන්නේ මේ අවස්ථාව ලබා දුන්නට සහ කාලීන මාතෘකාවක් සම්බන්ධයෙන් කතා බහකට සිරස මාවත වැඩසටහන යොමු වීම සම්බන්ධයෙන්. ඒ වගේම මට කලින් මම හිතන්නේ ඒ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෝ තුන්දෙනෙක් කතා බහ කරා. මම ඇත්තටම මෙතනදී පොඩ්ඩක් ශාස්ත්‍රීය පැත්තකින් මේකට විග්‍රහයක් සහ මම සාමාන්‍ය පාරිභෝගිකයෙක් ඩිජිටල් පාරිභෝගිකයෙක් විදිහට මට හිතෙන දේවල් තමයි. මොකද මම ඒ ටෙක්නොලොජි එක නැත්නම් ඒ ටෙක්නිකල් දේවල් ගැන එක්ස්පර්ට් කෙනෙක් නොවන නිසා. එහෙම පර්ස්පෙක්ටිව් එහෙම පැතිකඩක් තමයි මම මේකෙදි ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගන්නෙ. එතකොට ඇයි වැදගත්? ඔක තමයි ප්‍රශ්නේ. ඇයි මේක අපිට වැදගත්? මගේ පළවෙනි උත්තරයකට දැන් නොවැළැක්විය හැකි ලෙසම ආර්ථික වර්ධනය සංවර්ධනය සියලු දේවල් ඩිජිටල් කරණය එක්ක බද්ධ වෙලා. අපිට ඒක වළක්වන්න බෑ. අපි රටක් වශයෙන් ඉස්සරහට යනවා නම් දැන් ඩිජිටල් කරණය සමග බද්ධ විය යුතුමයි. ඒක තමයි අපි ඩිජිටල් ඉකොනොමි එක ගැන කියන වචනේ ඒ පාරිභාෂිත වචන එක්ක කතා බහ කරන්නේ. ඒකට මගේ පළවෙනි එක තමයි අපි නොවැළැක්විය හැකි ලෙසම දැන් ඩිජිටල් කරණය සමග බද්ධ වෙලා. ඒකට පුද්ගලයෙක් විදිහට ඔබ කැමති වෙන්න පුළුවන්. පුද්ගලයෙක් විදිහට ඔබ කැමති වෙන්න පුළුවන්. විවිධ ලෙවල් වල ඉන්න පුළුවන්. වාට එක දැනුම තියෙන්න පුළුවන්. දැනුම නැති වෙන්න පුළුවන්. නමුත් ආර්ථිකය රට සහ ආර්ථික වර්ධනය සංවර්ධනය නොවැළැක්විය හැකි ලෙස මේ මෙතුමන් තුන්දෙනාම මේ විස්තර කරපු විදිහට දැන් බද්ධ වෙලා තියෙනවා ඩිජිටල් කරණය සමග. එතකොට සිස්ටම් චේන්ජ් එකත් එක්ක නොවැළැක්විය හැකි ලෙසම ආපු වචනය තමයි ඩිජිටල් කරණය. එතකොට අපි පොඩ්ඩක් ලියාගමු. දැන් ගොඩක් කට්ටිය වචන යූස් කරනවා ගොඩක් වෙලාට එක. ඩිජිටයිසේෂන් කියනවා, ඩිජිටලයිසේෂන් කියනවා, ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් කියනවා. මේක වචන තුනක්. තේරුම් තුනක්. right? ඩිජිටයිසේෂන් කියන්නේ සාමාන්‍ය ඩිජිටයිසේෂන් එකක් කියන්නේ අපේ ඇනලොග් data තියෙන එක අපි ඩිජිටල් data වලට ට්‍රාන්ස්ෆර් කරගන්න එක. ඒතර ඩිජිටලයිසේෂන් අපේ ලංකාව ගොඩක් වෙලාට ඉන්නේ ඩිජිටලයිසේෂන් කියන තැන්වල මම හිතන්නේ මේ විද්වත්තු තුන්දෙනාම මාත් එක්ක එකඟ වෙයි. එහෙම මම කිව්වොත් ඩිජිටලයිසේෂන් එක කියන්නේ අපේ තියෙන processes අපි improve කරන්න හදනවා. ඉමිග්‍රේෂන් එක බැලුවොත් ඉමිග්‍රේෂන් එකේ processes. නමුත් අපි මේ කතා කරන දේ මෙතනදී කතා කරන මේ වර්ධනය ඩිජිටල් ඉකොනොමි එක සහ ඩිජිටල් මොකද අපි ඩිවෙලොප්මන්ට් එක තියෙන්නේ ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් එකත් එක්ක. ඒ කියන්නේ අපි ඩිජිටලි ඩ්‍රිවන් අලුත් සිස්ටම් එක. ඒක තමයි අපි මම හිතන්නේ සිරස මාතෘකාව දැම්මෙත් සිස්ටම් චේන්ජ් කියලා. ඔය අලුත් සිස්ටම් එක යනවා කියන්නේ ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් එක. එතකොට ඒක අපේ ඉන්දික මහත්තයා කිව්වා වගේ කෙටිකාලීන මධ්‍යකාලීන දිගුකාලීන සැලැස්මකට යන්න ඕන දෙයක්. ඒ වගේම අපේ ප්‍රබත් මේ අපේ චතුර මහත්තයා කිව්වා වගේ ඒක අපිට කියන්නේ කොන්සිස්ටන්ට්ලි කියන්නේ ගවර්න්මන්ට් එකක් චේන්ජ් වෙනකොට චේන්ජ් වෙන්නත් බෑ. බේසික් ටික ඕක තමයි මට කියන්න තියෙන්නේ. එතකොට ඔබතුමා ඇහුවා ඇයි වැදගත්? ඇයි වැදගත්? හරි. එතකොට අපි බලමු නූතන කියන්නේ මේ මෑත කාලීනව දියුණු වෙන රටවල් ඔක්කොම. මට කියන්නේ එක රටක් ඩිජිටල් කරණයෙන් තොරව දියුණු. එහෙම රටවල් හොයාගන්න බෑ. ඉතින් අපි නොවැළැක්විය හැකි ලෙසම එතෙන්ට යන්න වෙනවා. රයිට්? ඊට පස්සේ වැදගත් වෙන්නේ ඇයි කියන එකට තව මං උත්තරයක් ගොනු කරොත් එහෙම මෙන්න මෙහෙම කතාවක් මට මතක් වෙනවා. රයිට්? යම්කිසි රටක් ඉස්සරහට යන්න නම් ඒකට එන්න ඕනේ පොඩි මොකද කියන්නේ මේ පොඩි ප්‍රාණවායුවක් එන්න ඕනේ. රයිට්? දැන් මේ ප්‍රාණවායුව නොවැළැක්විය හැකි ලෙසම භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය වගේම දැන් පස්වෙනි ෆැක්ට් එකක් ඇවිල්ලා තියෙනවා තාක්ෂණය. අපි කතා කරන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායනේ 4 factors. නමුත් දැන් නොවැළැක්විය හැකි ලෙසම තාක්ෂණය කියන එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක නැතුව මේ රට ඉස්සරහට ගෙනියන්න ඉතාමත් අමාරුයි. දැන් මේ මෙතුමන්ලා තුන්දෙනා කතා කරගත්තා වගේම අපේ efficiency එක, කාර්යක්ෂමතාවය,
ගවර්න්මන්ට් සිස්ටම් වල වෙන්න පුළුවන්, බිස්නසස් වල වෙන්න පුළුවන්, SME එක වෙන්න පුළුවන්. ඒක ස්කේල් එක අපිට වැදගත් නෑ. ඒ හැමෝගෙම එෆිෂන්සි එක අපි වැඩි වෙනවා. වැඩි කරන්න පුළුවන්. ඔය කියන්නා වූ ඩිජිටල් ටෙක්නොලොජි එකේ. ඒ වගේම වැදගත්ම දේ මං හිතන්නේ මේ ආණ්ඩුවට ආපු මැන්ඩේට් එකේ ලොකුම සෙන්ටිමන්ට් එක කරප්ෂන් ෆ්‍රී. මේ වර්තමාන NPP රජයට ආපු මැන්ඩේට් එක අපේ උදාන මහත්තයා කතා කරපු වගේ 3න් 2 මැන්ඩේට් එක ආපු ලොකුම කතාබහ තමයි හොරු හැල්ලීම, දූෂණ වංචාව ඉවත් කිරීම. දැන් ඒකටත් ලොකුම සපෝට් සිස්ටම් එක දෙන්නේ ඩිජිටලයිසේෂන්.